පාන්දර 2:00 විතරදී බස් එකට ගියා. සීට් එක වාඩි වෙලා මම හොඳ නිින්දක් දැම්මා. එක පාරට ඇහැරෙනකොට එළියට ගියා. අදාළ තැනින් මම බැස්සා. බස් එක මාව පාස් කරගෙන ගියා. ලස්සන බස් එක. එහෙම තමයි මගේ හිත කිව්වේ. මේ ලස්සන බස් එක පිටෝසර ලස්සන වචන පෙළියක් ගහලා තිබුණා. මිනිසා වෙනුවෙන් නොනිදෙන මිනිසා. එහෙම තමයි බස් එකේ පිටෝසර ගහලා තිබුණේ. වාහනවල ඕනතරම් පද පෙළි ගහලා තියෙනවා. ඒත් මේක බොක්කටම වැදුනා. මම පැය 4-5ක් නිදාගෙන ආව දරුණේවත් නෑ. ඒත් මේ බස් එක මෙච්චර දුර ගෙනාවු මිනිස්සු කොච්චරනම් අමාරුවකින් දැත්තේ. ඔක්කොම කියන විදිහට බස් කාර්යය පාර යන්න දන්නේ නෑ ඔක්කොම. මිනිස්සු මරන්න යන්නේ. 25 දඩේ ගහපු එකමයි හොඳ. මාත් එහෙම කියපු අවස්ථා තිබුණා. ඒත් හිතපන් මේ බස් ඩ්‍රයිවර් කෙනෙක් ලංකාවේ ඉන්න මිනිස්සු වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා. රැලි වෙනකම් නිින්දක් නැහැ. ගෙවල් දොරවල් වල යන්න වෙලාවක් නැහැ. ඒත් හැමදාම උඹලට ඕන වෙලාවට පාන්දර හෝ මහරෑ බස් එක යන්නේ. ඕන තැනට වෙලාවට ගෙනියනවා. සැපට වාඩි වෙලා නිින්දක් දාන්න තියෙන්නේ. ඒත් අර මිනිස්සු කොච්චරනම් ගේමක් ගහනවද? බස් එක ඇතුලේ මිනිස්සු 50-60ක් ඉන්නවා. මේ ඔක්කොගෙම ජීවිත තියෙන මිනිහ ගැතේ. පොඩ්ඩක් හදිස්සි වෙලා ඉරක් දෙකක් කපලා වැඩ කිලෝමීටර් 100කට පාගලා අපිට ඕන වෙලාවට ඕන තැනින් පරිස්සමෙන් බස් වෙනවා. තව බස් එක සෙට් වුණාම රේස් එකක් යනවා. ඔව් ඒ පාඩුවට බස් දුවන්න බැරි නිසා. පාඩුවට දිව්වොත් දොරපවුලම බඩගින්න කියලා උන් දන්නවා.